අපේ ගෙදර චිකන් මම හොඳට චිකන් රෝස්ට් චිකන් බාබකියු චිකන් ක්‍රිස්පි චිකන් ඩෙවල් චිකන් කිරට චිකන් ඉරිසට හදලා තිබ්බා ඒකට අපේ ගෙදර සම්බෝලයි වතුයි බන් තිබ්බේ යා අපේ පරිප්පුයි බතුයිව අපෝ තොපි දෙන්න අපේ ගෙවල් දෙකට ගිහලා සම්බෝලයි පරිප්පු දෙක කලවම් කරන් කාපම් බා ඕන්න පණ්ඩියාගේ අයියා එනවා බා ඔක නම් තනි කරම පණ්ඩියා මේ අපේ අයියට මුකුත් බෑ අයියා අපෝ අගේ වයි බා හෙන්න පණ්ඩියා පණ්ඩියන්නේ හලෝ බකතන් අඩෝ මේ අනේ හාගේ තර අයියා වහබීලානේ බා මා සිරාටම ඔව් බා ගෑණි තරහ වුණා කියලා බා සිරාටද ඒ වෙලේ අරු හිටියලා මං ඕක වෙන්න දෙන්නේ නැහැ බා කවුද බා මං කියන්නේ බා ඔය වෙලේ ඉන්න ඕනේ පණ්ඩියා මේ අවුරු පරිස්සම් කරලා ඉන්න කිය බා කාටද බා අර බල කවුද දුලානේ ඕ ඉතින් මූ කඩදාලා මොකද්ද විහිළුවක් කරාවන් මොනවද මන් දන්නේ මේක නම මොකද්ද ඌට වැඩ දෙන්න බබා ඌ නඩු දන්නවනේ මේ ගෙදර කම හැටි ඌ වෙන්නේ නැහැ පිස්සුවක් හිතන්නේ ඕන දෙයක් කරන්න The next day. බෑර කෙහෙගෙන වැඩ මොකද අන්නර ගම වටෙන් පැටිදලා උඹලා මරන් කණ්ඩාරු හොයන අnder කේසි වන්දලා කිව්දේ කියලා යම්මා මං කිව්වා උඹට ඵලයන් බා යන්න උඹ ඵලයන් බා යන්න මම අපි දෙන්න යම් මූත් අනේ මන්ද මේ මට මොකද ගන්නේ 14 minutes later. Five minutes later. අයියෝ වරුන් කියන ගන්න තිබ්බේ අද ඉවරයි අනේ උඹේ පඩිකම කිව්වා අපිට කියලා ලස්සනට ඉතුණු වැලට හැදුණු කොමුඩු පිපිඤ්ඤා පුරහඳ දඟ කර හිත විස කර පස්ස රතිඤ්ඤා